මාස 6ක් කල් තියා ගන්න ඕනිම පළතුරු එළවලුවක් බෝතල් කරමු. ආහාර වර්ග බෝතල් කරන්නට පෙර ඒ සඳහා යොදා ගන්නා ද්‍රාවකය සාදා ගන්න ඕනේ. එළවලු හෝ ව්‍යංජනයක් විදිහට සාදා ගන්න පුළුවන් ආහාර සඳහා ලුණු, සිට්‍රික් අම්ලය සහ ජලය අවශ්‍ය වෙනවා. මුලින්ම භාජනයකට වතුර අවශ්‍ය පමණ දමා එයට සිට්‍රික් අම්ලය සහ ලුණු එකතු කරගන්න. මේ මිශ්‍රණය ලිපේ තබාගෙන බුබුලු දමන තෙක් රත් කරගන්න ඕනේ. අමු අඹ අවශ්‍ය ප්‍රමාණයට ගන්න. කුඩා කැබලිවලට කපා ගන්න. භාජනයකට අවශ්‍ය පමණ වතුර දමා එයට සිට්‍රික් අම්ලය මිශ්‍ර කරන්න. කැබලිවලට කැපූ අඹ භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරන්න. ජීවාණුහරණය කළ බෝතලයක් අරගෙන එයට අඹ කැබලි පුරවා ගන්න. දැන් බෝතලේ කටතෙක් සාදාගත් ද්‍රාවණය පුරවා ගන්න ඕනේ. පළතුරක් විදිහට හෝ අතුරුපස විදිහට යොදා ගන්න පුළුවන් ආහාර සඳහා සීනි, සිට්‍රික් අම්ලය සහ ජලය අවශ්‍ය වෙනවා. මුලින්ම භාජනයකට වතුර අවශ්‍ය ප්‍රමාණයට දමා එයට සිට්‍රික් අම්ලය සහ සීනි එකතු කරගන්න. මේ මිශ්‍රණය ලිපේ තබාගෙන බුබුලු දමන තෙක් රත් කරගන්න ඕනේ. ඇට ඉවත් කරගත් වරකා අවශ්‍ය ප්‍රමාණයට ගන්න. භාජනයකට අවශ්‍ය පමණ වතුර දමා එයට සිට්‍රික් අම්ලය මිශ්‍ර කරන්න. ඉන්පසු ඇට ඉවත් කරගත් වරකා භාජනයට දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් ජීවාණුහරණය කළ බෝතලයක් අරගෙන එයට වරකා මදුළු පුරවා ගන්න. බෝතලේ කටතෙක් සාදාගත් ද්‍රාවණය පුරවා ගන්න ඕනේ. භාජනයක් ලිප තබා එයට ජලය පුරවා ගන්න. ඉන්පසු මේ විදිහට ආහාර පිර වූ සියලුම බෝතල් භාජනයේ අසුරා ගන්න ඕනේ. බෝතල් වල ඇති ජල බුබුලු ඉවත් වන තෙක් නටන ජලයේ විනාඩි 30ක් පමණ තම්බා ගන්න. ජල බුබුලු ඉවත් වූ පසු බෝතලේ මූඩිය වසා ගන්න. ආහාර පිර වූ බෝතල් වල මූඩිය හොඳින් වසාගත් පසු නැවත ජල බඳුනක් ලිප තබා බෝතල් හොඳින් ජලයේ ගිල්වා තබන්න. එම බෝතල් නැවතත් විනාඩි 30ක් පමණ තම්බා ගන්න ඕනේ. මේ විදිහට පිළියෙල කරගත් බෝතල් කළ ආහාර ඔබට මාස 6කට වඩා වැඩි කාලයක් කල් තබා ගන්න පුළුවන්. තාක්ෂණ ක්‍රම වලට සමහරට යම් යම් උපකරණ